ආදරයෙන් පිළිගන්නවා මගේ MS Crochet YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. අද වීඩියෝ එකෙන් අරගෙන අවිලා තින්නේ මේ ඔයාලට පේන තියෙන ඕවර් කෝට් එක කොහොමද ගොතාගන්නේ කියලා වයස් අනුව මම අද ඔයාලට ඒක කියලා දෙනවා. ඉතින් මේක ගොතා ගන්න හරිම ලේසියි. හරිම ලේසියෙන් ගොතා ගන්න පුළුවන්. ඒකට මම අරගෙන තියෙනවා apple thread එකෙන් wool ගෙතුම් කටුව මිලිමීටර 3.5 අවශ්‍ය වෙනවා කතුරක්. ඒ වගේම මෙතන රඳව ගන්න අවශ්‍ය නම් ඔයාලට බටන් එකක් හෝ වෙනම ඕනම දෙයක් ඔයාලට මෙතනට පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු අද කොහොමද ගොතාගන්නේ කියලා. අද මම ගොතන වයස් සීමාව වෙන්නේ අවුරුදු 4-5 වයස් අනුව තමයි මේක අඳින්න පුළුවන්. ඒ වගේම ඕනම වයසකට කොහොමද ගොතාගන්නේ කියලා මම වීඩියෝ එක අතර වාරයේ සහ අවසානයේදී නැවතත් ඔයාලට ඒක පැහැදිලිව කියලා දෙනවා. හරි අපි යමු ඉක්මනින්ම වීඩියෝ එකට කොහොමද මේක ගොතාගන්නේ කියලා බලන්න. මම මුලින්ම ස්ලිප් knot එකක් දා ගන්නවා. ස්ලිප් knot එක දාලා චේන් තමයි ගොතාගන්නේ. අවුරුදු 5-6 බබෙකුට නිසා මම චේන් ගොතා ගන්නවා 38ක්. මේ විදිහට චේන් 38ක් ගොතා ගන්න ඕනි. මම චේන් 38 ගොතාගෙන ඉවරයි. දැන් මම කියන්නම් ඔයාලට ඕනි සයිස් එකකට කොහොමද මේක ගොතාගන්නේ කියලා. හරි දැන් අපි බලමු. අපි හිතමු මීඩියම් සයිස් එකක අඟල් 11.5ක් අපිට මෙෂර්මන්ට් එක එනවා උරහිස. එතකොට එක උරහිසක ඉඳන් අනිත් උරහිසට මෙෂර්මන්ට් එක 11.5ක් ඇති. අපි මේ 11.5ට අපේ චේන් ගාන ගොතා ගන්නවා. චේන් ගාන ගොතා ගනිද්දී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ සහ එහෙම මතක හිටින්නේ නැත්නම් ඔයා කොහේ හරි සටහන් කරලා තියාගන්න මේකට මේ මෙෂර්මන්ට් එකට ගන්න චේන් ගාන. ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් අපි ගන්න චේන් ප්‍රමාණය අපි මෙෂර්මන්ට් එකට දැන් අපි හිතමු 9.5 කියලා අපේ උරහිස ස්මෝල් සයිස් එක වගේ නම් එතකොට මේ ප්‍රමාණයට ගන්න චේන් ගාන අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. මම දැන් අවුරුදු 5-6 බබෙකුට ගෙතුවේ චේන් 38යි. එතකොට චේන් 38 වෙනස් වෙනවා අපි ගන්න ලොකු සයිස් වලදී. එතකොට කරන්න ඕනේ දේ මෙෂර්මන්ට් එකට ගන්න චේන් ප්‍රමාණය මතක තියාගන්න එක විතරයි. හරි. එතකොට දැන් මම චේන් 38 ගත්තට පස්සේ ඊට අමතරව චේන් 3ක් මේකට එකතු කරනවා. එතකොට මෙතනින් මෙහාට තියෙන්නේ ෆවුන්ඩේෂන් චේන් ටික. මේ තියෙන්නේ උස ගන්න ගත්තු චේන් ටික. දැන් මෙතනදී මම චේන් 5ක් ස්කිප් කරනවා. 1 2 3 4 5. හරි. පස්වෙනි එකට තමයි මම මගේ ඩබල් ක්‍රොෂේ එක ගොතාගන්නේ. පස්වෙනි චේන් එකට. ඒ කියන්නේ ආපස්සට ආවම ෆවුන්ඩේෂන් චේනින් පස්වෙනි එකට ගොතා ගන්නවා. මම නැවත චේන් එකක් දා ගන්නවා. එක චේන් එකක් ස්කිප් කරලා ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් ගෙතුවට පස්සේ නැවත ඊළඟ චේන් එකටත් මම ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. මතක තියාගන්න චේන් එකටමයි ගොතාගන්නේ. දැන් එකම චේන් එකට නෙමෙයි. චේන් දෙකකට තමයි ඩබල් ක්‍රොෂේ එක ගෙතෙන්නේ. හරි. දැන් මේ දෙක ගොතා ගත්තට පස්සේ නැවත මම චේන් එකක් දානවා. මෙතනින් චේන් එකක් ස්කිප් කරලා ෆවුන්ඩේෂන් එකෙන් ඊළඟ චේන් දෙකට නැවත ඩබල් ක්‍රොෂේ දෙකක් මම ගොතා ගන්නවා. නැවත චේන් දෙකයි එකක් ස්කිප් කරනවා. ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ 1 2 චේන් 1යි. මෙන්න රටාව. මේ රටාව මේ කෙලවරට වෙනකම් ෆලෝ කරගන්න.
දැන් මේ විදිහට මම පළවෙනි වටය අවසන් කරගෙන ඉවරයි. දැන් යනවා දෙවෙනි වටේට. චේන් 1 2 3 මේ පැත්ත හරවනවා. හරවලා මේ ඩබල් ක්‍රොෂේ එක මුදුනේම මම නැවත ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. චේන් එකයි ඊළඟ එකෙත් මෙතන මුදුනෙමයි මේකෙත් මුදුනෙම මේ විදිහටමයි යන්නේ මේ පේලිය. චේන් එකක් දානවා. මේ මුදුනට ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්නවා. මෙන්න මේ විදිහට. මේ විදිහට මම දෙවෙනි වටේ ගොතා ගත්තා. දැන් ඔයා දෙවෙනි වටෙන් පස්සේ මේ විදිහට මේ රටාවට වට 12ක් ගොතා ගන්න. දැන් අපි දෙකක් ගොතාගෙන තියෙන නිසා තව 10ක් මෙතන ඉස්සරහට ගෙතුවනම් ඇති. මේ විදිහට වට 12 සම්පූර්ණ කරගන්න. මම වට 12 සම්පූර්ණ කරගෙන ඉවරයි. දැන් වට 12 සම්පූර්ණ කරගත්තට පස්සේ දැන් අපි ෆවුන්ඩේෂන් පේලියේ චේන් දැම්මේ 38යි. 38ට මම දෙකක් ඇඩ් කරලා මෙතන චේන් 40ක් වෙන්න දා ගන්නවා. මම දැන් මෙතනට චේන් 40ක් දාගත්තා. 40 දාලා මම ඩබල් ක්‍රොෂේ එකට මෙතන පටලවලා මෙන්න මේ කෙලවරෙන් මෙන්න මේ විදිහට ඩබල් ක්‍රොෂේ එක දානවා. ඊළඟ එකටත් මේ විදිහටම ඩබල් ක්‍රොෂේ එක දානවා. චේන් එකයි ඊළඟ තැනටත් මේ රටාව කලින් වගේම ගෙනියනවා. මෙන්න මේ විදිහට දැන් මේ පැත්ත චේන් 40 අපි සම්පූර්ණ කරගත්තා. දැන් ඊළඟට මේ පැත්තට මෙතනට වෙනකන් මෙන්න මේ රටාවම අරගෙන එන්න ඕනේ. මේ විදිහට මෙතනට ආවට පස්සේ නැවතත් අපි මේ පැත්තේ විදිහටම චේන් 40ක් දා ගන්නවා. මේ පැත්තේ චේන් පේලිය 40ක් චේන් ගොතා ගත්තට පස්සේ මම මේක සම්බන්ධ කරනවා. දැන් මම 1 2 3 චේන් 3ක් ගොතනවා. ඊට පස්සේ කලින් වගේමයි ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ස්පේස් එක ඇරලා ඩබල් ක්‍රොෂේ චේන් එකයි ඩබල් ක්‍රොෂේ දෙකයි චේන් එකයි මෙන්න මේ විදිහට මෙතනට වෙනකන් ගොතා ගන්න ඕනි. මේ විදිහට මෙන්න මේ වටයත් අපි ආවා. දැන් මෙතන මේ චේන් පේඩියෙන් පළවෙනි චේන් එක ස්කිප් කරනවා. මෙතන උඩට චේන් එකක් දාගෙනමු. පළවෙනි චේන් එක ස්කිප් කරලා දෙවෙනි චේන් එකට අපි ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟ චේන් එකටත් අපි ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. චේන් එකයි
එකක් ස්කිප් වෙනවා. ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ එකයි. ඊළඟ චේන් එකටත් ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි. මේ විදිහට මේ චේන් පේලිය වටේටත් මෙතෙන්ට වෙනකන් එනවා. මේ වටේ දැන් මම මේ විදිහට අරන් ආවා මෙතෙන්ට වෙනකන්. දැන් මෙතන චේන් එකක් ඇරලා අපි මෙතෙන්ට ගොතා ගන්නවා ඩබල් ක්‍රොෂේ. මේ අපි ගොතාගෙන යන්නේ 14 වෙනි වටය. 12 වෙනි වටේ අපි ගෙතුවා මේ චේන් පේඩියත් එක්ක 12 අපි සම්පූර්ණ පැනල් එක ගෙතුවා. 13 අපි මේ චේන් පේලිය ගෙතුවා. ඒකත් එක්ක යනවට මේ යන්නේ 14 වෙනි වටය. 14 වෙනි වටේ ඔයා මේ වටේට මේ විදිහට මේ චේන් පේලියෙන් ගොතා ගන්න. මේ රවුන්ඩ් එක මෙහෙමම මෙතනට වෙනකන් අරගෙන එන්න. අපි මේ වටයත් සම්පූර්ණ කරගෙන ඉවරයි. 14 වෙනි වටය. දැන් මෙතනින් මම මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා. දැන් මම 1 2 3 4 චේන් 4ක් දානවා. දාලා මෙන්න මෙතනට ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. චේන් එකයි මෙතනට ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි මේ ස්පේස් එකට චේන් එකක් ඇරලානේ යන්නේ. ඩබල් ක්‍රොෂේ එක මුදුනට ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. අපි කලින් වටේදී චේන් එකක් දැම්මේ නැහැ. නිකම්ම ඊළඟ චේන් එකට ඩබල් ක්‍රොෂේ එකක් ගෙතුවා 14 වෙනි වටේදී. දැන් මේ වටේදී අපි චේන් එකක් දාලා තමයි නැවතත් ඊළඟ තැනට ඩබල් ක්‍රොෂේ එකට යන්නේ. ඊට පස්සේ නැවත චේන් එකක් දානවා. ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි. මේ වටය මේ විදිහටම ගොතාගෙන මේ වටෙන් මෙතනට වෙනකන් අරන් එන්න. මේ වටයත් මම අවසන් කරලා මෙතනට සම්බන්ධ කරගත්තා. නැවත මම 1 2 3 4 චේන් 4ක් දැම්මා. දාලා මෙතනට ඩබල් ක්‍රොෂේ එකක් ගෙතුවා. දැන් මෙතනට යන ස්පේස් එකට මම චේන් දෙකක් අරිනවා. ඩබල් ක්‍රොෂේ එක ගොතනවා. එක චේන් එකයි ආපහු ඩබල් ක්‍රොෂේ එක ගොතනවා. චේන් දෙකක් දානවා. ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි චේන් දෙකයි ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි චේන් දෙකයි. මේ විදිහට අපේ 16 වෙනි වටය සම්පූර්ණ කරගෙන මෙතනට වෙනකන් අරන් එන්න. මේ විදිහට 16 වෙනි වටේ අපි අවසන් කරගත්තා. දැන් මෙතනට මම චේන් එකක් දාලා මේක සම්බන්ධ කරලා මේ හිඩසට සිංගල් ක්‍රොෂේ එකක් දා ගන්නවා. දැන් මෙතනට 1 2 3 4 චේන් 4යි. එතනට ඇතුළටම ස්පේස් එක ඇතුළට දැන් ගොතන්නේ චේන් වලට නෙමෙයි ඩබල් ක්‍රොෂේ එකයි.
චේන් දෙකයි මේ හිටස ඇරලා මෙන්න මේ ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි ගොතපු ස්පේස් එකට අපි ස්පේස් එකට ගොතන්නේ ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි දැන් නැවත චේන් දෙකක් දානවා ආයි මේ ස්පේස් එකටමයි යන්නේ ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි දෙක චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි චේන් දෙකයි මෙන්න මේ විදියට අපි 17 වෙනි වටය මේ විදියට මේ වටය සම්පූර්ණ කර ගන්නවා. මේ වටේ අවසානයේදී මම මේ වගේ ස්ලිප් එකක් දාලා මේක සම්බන්ධ කරනවා. 1 2 3 එතනටම ඩබල් ක්‍රොෂේ එකයි ඩබල් ක්‍රොෂේ දෙකයි චේන් දෙකයි ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ එකයි දෙකයි තුනයි චේන් දෙකයි එකයි ඩබල් ක්‍රොෂේ දෙකයි තුනයි චේන් දෙකයි මෙන්න මේ ස්පේස් වලට ඩබල් ක්‍රොෂේ තුනයි චේන් දෙකයි ඩබල් ක්‍රොෂේ තුනයි චේන් දෙකයි විදිහට මේ වටයත් සම්පූර්ණ කර ගන්න. 18 වෙනි වටය මේ විදිහට අපි අවසන් කර ගන්නවා. දාලා මෙන්න මෙතන මැද තියෙන ලූප් එකේ මැද චේන් එකට මේ විදිහට ලූප් එකක් දානවා. ඊට පස්සේ චේන් තුනයි එතනටම ඩබල් ක්‍රොෂේ එකයි ඩබල් ක්‍රොෂේ දෙකයි චේන් දෙකයි නැවත ඊළඟ එකේ මැද එකට මැද තියෙන ලූප් එකේ ඩබල් ක්‍රොෂේ එකේ උඩම තියෙන ලූප් එකට මේ විදිහට ඩබල් ක්‍රොෂේ ගොතා ගන්නවා. චේන් දෙකයි 19 වෙනි වටය මේ අපි ගොතන්නේ. මේ විදිහට 19 වෙනි වටේදී මැද ඩබල් ක්‍රොෂේ එකේ මැද තියෙන චේන් එක උඩට එක චේන් එකටමයි ඩබල් ක්‍රොෂේ තුනම ගොතා ගන්න ඕනේ. මේ විදිහට මේ වටය මෙතනට වෙනකන් සම්පූර්ණ කර ගන්න. මේ වටය අවසන් කරා. දැන් අපි මෙතනටම සම්බන්ධ කරගෙන මේක මැද චේන් එකට කලින් වගේමයි චේන් එක දාලා චේන් තුනක් දානවා අපි. එතනටම ඩබල් ක්‍රොෂේ තව දෙකක් ගොතනවා. චේන් දෙකයි ඊළඟ එකටත් මැද එකටම කලින් වටේ ගොතපු රටාවටම මේ රටාව මේ වටේදී ගෙතෙනවා.
කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒ රටාවමයි. මෙන්න මේ විදිහට මේ රවුන්ඩ් එකත් සම්පූර්ණ කරගන්න. මේ වටේත් අවසන් කරලා අපි මේ විදිහට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා 1 2 3 චේන් 3යි ඩබල් ක්‍රොෂේ 1යි 2යි 3යි 4යි පළවෙනි චේන් තුනත් එක්ක ඩබල් ක්‍රොෂේ 5ක් විදිහට අපි ගණන් ගන්නවා. ඊට පස්සේ නැවත අපි එක චේන් එකක් දාලා ඊළඟ චේන් තුනේ මැදට කලින් අපි ඩබල් ක්‍රොෂේ 3යි ගෙතුවේ මෙතනදී ඩබල් ක්‍රොෂේ 5ක් ගොතනවා. ඩබල් ක්‍රොෂේ 5ට පස්සේ එක චේන් එකයි දාන්නේ. කලින් අපි චේන් දෙකක් දැම්මා. එක චේන් එකයි ඊට පස්සේ නැවත ඩබල් ක්‍රොෂේ 5යි. පහයි චේන් එකයි. මේ විදිහට මේ වටයත් සම්පූර්ණ කරගන්න. මේ වටය මේ විදිහට අවසන් කරා. දැන් අපි මෙතනට සම්බන්ධ කරගන්නවා මේක. සම්බන්ධ කරලා මෙන්න මේ මැද ලූප් එක ළඟටම අපි මේක අරන් එනවා. අරන් එවිලා දැන් චේන් පහක් මේ අපි දැම්මේ මේ පැත්තට දෙකයි මේ පැත්තට දෙකයි සමාන වෙන්න අපි මැද ලූප් එකට මේක අරන් එවිලා චේන් තුනක් දානවා. දාලා නැවත එතනටම ඩබල් ක්‍රොෂේ තව 4ක් ගොතනවා. හතරයි. එතකොට ඔක්කොම 5යි. චේන් 1යි. ඊට පස්සේ ආපහු මේකේ මැද එකට 1 5යි චේන් 1යි. මේ විදිහට මේකේ මැද එකට තමයි අපි මේක ගොතාගෙන යන්නේ. මේ විදිහට මේ වටය සම්පූර්ණ කරගන්න මෙතනට වෙනකම්. මේ වටය සම්පූර්ණ කරගත්තා. දැන් මම මෙතනට මේ විදිහට මේක සම්බන්ධ කරගෙන එතන ඉඳන් සිංගල් ක්‍රොෂේ ගොතනවා. තුනක්. ඊට පස්සේ චේන් 3යි මේ ලූප් දෙක ඇතුළෙන්ම ගෙතුම් කටුව දාලා ලූප් එකක් ඇදලා අරන් ඒක මේක ඇතුලෙන් යවනවා. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ 1යි 2යි 3යි චේන් 1 2 3 ලූප් දෙක ඇතුළෙම ගෙතුම් කටුව දාලා ලූප් එකක් ඇදලා ඒ ලූප් එක මෙහෙම ඇතුළෙන් යවනවා. ඊට පස්සේ නැවත සිංගල් ක්‍රොෂේ 1යි 2යි 3යි චේන් 1 2 3 මේ විදිහට ඇතුළෙන් යවනවා. ඊට පස්සේ නැවත සිංගල් ක්‍රොෂේ 1 2 3 ඊට
චේන් 3යි මේ ලූප් දෙක ඇතුලේ මේ විදිහට යවලා මේක අපි තද කරගෙන 1 2 3 මේ විදිහට මේ සම්පූර්ණ වටය මෙතනට වෙනකන් ගොතා ගන්න. මේ වටය මේ විදිහට සම්පූර්ණ කරගත්තට පස්සේ මම මේක මේ විදිහට අවසන් කර ගන්නවා. මුල පොඩ්ඩක් හංගනවා මම ඇතුල් පැත්තෙන්. දැන් මේ වටේ කොටස අපි ගොතාගෙන ඉවරයි. ඔයාලට ඕනි නම් මේක තව මේක ප්‍රමාණය විශාල කරගන්න මෙන්න මේ වාටි කොටස තව රැලි 5ක් විතර ලොකු කරගන්න පුළුවන්. ඒ කියන්නේ තව වට 5ක් විතර ගොතාගෙන මෙන්න මේ මල් වාටියේ යන්න ඔයගලන්ට පුළුවන්. ඒක ඔයාලට අවශ්‍ය නම් කරගන්න. මම හැබැයි වට මෙතන 1 2 3 4 5 6 7 8 9 වට 9ක් වෙනකොට මම මේ කොටස ඉවර කරගත්තා පිටි වටේ ෆ්‍රේල් එක. දැන් අපි කරගන්න ඕනේ තව දෙයක් තියෙනවා. දැන් අපි මෙතන නිකන් ලයින් එකක් ගිහිලා තියෙන නිසා අපි මෙතනට යන්න ඕනේ සිංගල් ක්‍රොෂේ ලයින් එකක්. මෙතනින් මම පටන් ගන්නවා චේන් එකක් දාලා මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට දැන් අපි සිංගල් ක්‍රොෂේ ලයින් එකක් යන්න ඕනේ මේ අත කොටස වටේට. මේක ගොතා ගන්න මෙතන ඉඳන් මෙතනටත් ගොතලා මේකේ අනික් පැත්තටත් මේ විදිහටම සිංගල් ක්‍රොෂේ ලයින් එකක් මේ වටේට අරගෙන යන්න. දැන් මේ මුළු කොටසම අපි කෝට් එක මහගෙන ඉවරයි. දැන් මේක මෙහෙම අල්ලලා ඔයාට පුළුවන් මෙතනට බටන් එකක් අල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් බබාට අඳින වෙලාවට මෙන්න මේ වගේ ලස්සන පින් එකක් එතනට රඳවන්නත් පුළුවන්. නැත්නම් කෝට් එක ඕපන් දාන්නත් පුළුවන්. ඉතින් ඔයත් උත්සාහ කරලා බලන්න. ඔයාගේ
දරුවෝ ඉන්නවා නම් එයාලගේ වයස අනුවට ඔරීස මෙෂර්මන්ට් එක අරගෙනම ගොතලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාලගේ හොඳ ඇඟට ෆිට වෙච්ච ඇඳුමක් අරගෙන එයාලගේ ඔරීස් දෙකේ මෙෂර්මන්ට් එකට චේන් ගන්න ගොතලා වැඩිපුර චේන් 3ක් දාලා මේක ගොතලා දෙන්න පුළුවන්. එතන විතරයි අපි මෙෂර්මන්ට් එක ගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අර මම කිව්වා වගේ අපි ගන්න බේස් ෆවුන්ඩේෂන් චේන් පෑලියට වැඩි දෙකක් එකතු කරලා මේ අත්වලට චේන් ප්‍රමාණය දාගන්න. ඔයාලට මේ අනුව ඕනම වයස් ප්‍රමාණයකට ඕනම වැඩිහිටිය කෙනෙකුට උනත් මේක මේ විදිහට ගොතාගෙන අඳින්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. අදත් ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.